සිදු කරන අයෙක් අපූර්ව කළමනාකාරවරයෙක් මේ සින්දු ජනක පීරිස් මහත්මයා සුදානම් දැන් ෆර්හාන් පළමු පාදුවාරයේ ප්‍රථම පාදෝෂ යොමු කරන මේ සින්ද අශාන්ත ලෙපා හමුවේ ලෙප්ට අමෝද විකට් ආකාරයෙන් පැමිණ යොමු කරන පන්දුව පිටේට සෑහෙන ඈතයි ඒ අතිරේක ලකුණක් බවටයි පරිවර්තනය වන්නේ පළමු පාන්දුව තුළ වස්සනාවන්ත අතිරේක ලකුණකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කර ගන්නවා මේ සුපර් පැෂන් ලකුණු පූර්ව ක්‍රියාත්මක කරනවා ලකුණු 1යි දැන් නිත්‍ය අනුකූල පන්දුව ක්‍රියාත්මක කරන්නේ ෆර්හාන් සුදානවානේ පළමු පන්දුව තුළ සම්පූර්ණයෙන්ම Tamanගේ ඉලක්කය වැරදි ගියා අශාන්ත ලෙපා පිටිකරාන්තේ මේ අපූර්ව වමාත් පිටිකරුවා එවර තිවුරු පන්දුවක් මුදවා හැරියේ වමාත් පිටිකරුවාගේ පිටේ ආක්‍රමණය කරමින් බ්‍රොක්කෝලි පන්දුව පත් කිරීම සිදු කළා මේ ඩ්‍රෝන් මචන් සජීවීකරණය තුළ මේ පුනරුත්පන්නය තුළ ඔබට ඉතාමත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා පිටිකරුවාව මනවින් අවබෝධ කරගෙන උට ගානා සියලු බ්‍රොක්කෝලි මේ පන්දුව පත් කිරීම ඉතාමත් හොඳින් සිදු කරනු ලැබුවා මේ සිනු ෆර්හාන් එතන ඔහු පිළිබඳව කිසිදු අටුවා ටික අවශ්‍ය වන්නේ නැහැ අතිශය ජනප්‍රිය මේ වමතින් වැඩි වේගයක් සහිත පිටිකරුවන් මෙල්ල කිරීමේ කදිම හැකියාවක් ඇති වමතින් ඔවද විකට් ආකාරයෙන් මද වේගී පන්දු යවනා එවරාත් කාලයල් මැනීම අසාර්ථකයි පිටේ පැතිදාරයක පන්දුව දවටා ගන්නේ ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා දැන් දනුෂ්ක සම්පත් මේ පිටිකරාන්තයේ සම්බන්ධවානේ මේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුළ තමන්ට ලබාගත හැකි සියලු ගරු නම්බුනාම තමන්ගේ නාමය ඉදිරියේ ලියවාගෙන සිටින අයෙක් මොහුට තව දුරටත් මේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුළ ළඟා කර ගන්න තිබෙනවා නැත්නම් ඇචීව් කර ගන්න තිබෙන දෙයක් නැහැ මේ සියල්ල තමන්ගේ නාමය ඉදිරියේ අපූර්වට ලියවාගෙන තිබෙන අයෙක් දීර්ඝ කාලයක් දශක දෙකකට වැඩි කාලයක් මේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුළ දික්විජය කරමින් ඉතාමත් අපූරු කෙඩෙකෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව සිටින දකුණතින් පිත්හස්රුණ කෙඩෙකයා දනුෂ්ක සම්පාදයන් පිටිකරාන්තයේ සම්බන්ධ වී තිබෙන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි මේ පළමු පාන්දුවාරයේ ක්‍රියාත්මක වාදී නිත්‍ය අනුකූල පන්දු 2ක් යොමු කර තිබෙන ෆර්හාන් මෙවර රවුන්ද විකට් ආකාරයෙන් පැමිණෙන්නේ එවර පිටේ ඉහළ දාරක වදින පන්දුව ඩිමිඩිකට් කලාපය තුළ නතර කර ගන්නට හැකියාවක් නැහැ දනුෂ්ක සම්පත් එල්ල කරන පළමු තමන් මුහුණ දෙන පළමු පන්දුව තුළ ආකර්ෂණීය පන්දු පහරක් කෙල්ල කළේ නියත වශයෙන් මේ ලකුණු 6 බවට පරිවර්තනය කර ගන්නවා ඩිමිඩිකට් කලාපේ පන්දු රකින්න සහ තරමක් ඉස්කෝලේ කලාපේ පන්දු රකින්න උත්සාහ කරත් ඔවුන් දෙදෙනාගේ හිස්සට ඉහළින් පන්දු ස්ථානගත වුණා එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 8 බවට වැඩි කරගෙන තිබෙන්නේ සුදානම් දනුෂ්ක සම්පාදන නැවතත් පන්දුව පිළිගන්න මේ අපූර්ව ආරම්භයක් ලබාගෙන තිබෙන දකුණ අපිතිකර ෆර්හාන් මෙවර Tamanගේ අන්තය වෙනස් කර තිබෙන ඔහුද ඕවර් විකට් ආකාරයෙන් පැමිණෙන්නේ එවරිත හොඳ පන්දුවක් මුදවා හැරියා පිටේ ඉන්නට ඉවතින් ඉතාමත් හොඳින් පන්දුව දෝලනය කළේ මින් ඉහත පන්දුව පාද ඉලක්ක කරගැනීමෙන් යොමු කළා වරද සිදු කළා කළ වරදට දඩුවම් ලැබුවා පන්දුව යවන්න කිසිවක් ඉක්මනින් නිවැරදි ලයිනර් ලෙන්ති පන්දුව පත් කරමින් පිටින් ආක්‍රමණය කළා මේ තමයි යහපත් කෙනෙකුගේ වැරදි නිවැරදි කරගන්න දක්ෂ කෙනෙකුගේ ලක්ෂණය ඒ මනාවට පිළිබිඹු කරා මේ පන්දුව මේ සින් ෆර්හාන් සුදානවත සීමාවේ සිට එවර ලොපුල්ට පන්දුව දුර්වලයි කෙසේ වෙතත් අන්නිවන් බවුන්ස් එකක් තිබුණා මේ බොරළු සහිත යම් ආකාරයක ගැටිති සහිත ක්‍රීඩා පිටියක් මේ වැලිහෙන ජිරාජ් ප්‍රාන්ත පුල්ලේ ක්‍රීඩා පිටියකින් ඩිපිස්කෝලේ කලාපේ පන්දු මේ නිවේදනය මේ මෝටර් රථයේ විදුලි පහන් නිවා දමන ලෙසටයි දැනුවත් කරන්න ඉති ස්තුතියි රියදුරු මහත්මයාට ස්තුති පුද කර සිටිනවා ඔහු ඉතා ඉක්මනින් මේ තත්ත්වයේ තේරුම් ගත්තා එවර පුල් කිරීම
ලකුණු 6යි ඉඩි පිස්කෝලේ කලාපයේ තුල ලකුණු 6 බවට පරිවර්තනය වෙනවා. කෙටි පන්දුවට ඉතා ඉක්මනින් පිටුපස පාදයට පැමිණ පුල් කිරීම සිදු කාඩි පිස්කෝලෙක් සහ ඩිමිඩිකට් කලාපතරින් මේ පන්දු රකින්න දෙදෙනා අතර තිබෙන හිඩසෙන් පන්දු පහර එල්ල කළේ මෙසේන අශාන්ත ලෙපා ක්‍රියාත්මකව තිබෙන්නේ. මේ අපූර්ව අමාත්‍යිකරු අංක 99 ජෙස්සිය පැලඳ ක්‍රීඩා කරන කදිම තුන්වෙනි කෙනෙක් ඉස්සත් ඔහු දැන් වැඩි වශයෙන් පිතිකරුගේ භූමිකාවට පණ දෙමින් තිබෙනවා. පන්දු යවන්නේ කුල්ලෙස තාහිල දස්කාම් දැක්වූ වකවානුවක් තිබුණා. කිසිවත් දැන් පිතිකරණය සඳහා තමන්ගේ සම්පූර්ණ ශක්තිය යොදවා තිබෙන බව පේන්න තිබෙනවා. මෑත වකවානුව තුළ අතිශය සාර්ථකවම පිතිකරුවෙක් බවට පරිවර්තනය වී තිබෙන්නේ. එවර පිත්තේ ප්‍රතිධාරක පන්දුව දැවටෙනවා. ලානප් කිරකයා පන්දුව රැකගත්තේ නැහැදී. නීත වශයෙන් උඩ පන්දුව බවට පරිවර්තනය කර ගත්තා නම් තත්ත්වය මීට වඩා සෑහෙන්න වෙනස් වන්න තිබුණා. නීත වශයෙන් රියැක්ෂන් ටයිම් එකේ පන්දුව වෙත ප්‍රතිචාර දැක්වීමේ යම් ආකාරයක දුර්වලතාවයක් තිබුණා. තප්පරයක දෙකක මේ වෙනස තුල උඩ පන්දුව රැක ගන්නවාද එම නැත්නම් පන්දුව අතහැර දමනවාද යන පැනේට විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තිබුණා තියෙන මේ ප්‍රතිචාර දැක්වීම නැත්නම් රියැක්ෂන් ටයිම් එකේ යම් ආකාරයක තප්පරයක දෙක ප්‍රමාදයක් තිබුණා තියෙන මේ ප්‍රමාදයේ ප්‍රමාණවත් තරංගයක් වෙනස් කරන්නට සුදානම් ಭಾರತಿ සිය පන්දුවාරේ තුන්වන පන්දුව යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. මුල් ලකුණු සංඛ්‍යාව දර්ශක සම්පත් පිටිකරණාන්තයේ තුල මේ දකුණු තින් පිටහස් ශ්‍රෝණ ක්‍රීඩකයා ප්‍රධාන විශ්වතුමාන් පසු කරමින් ඒත්තාමාත් හොඳ පන්දුවක් පිටින් ආක්‍රමණය කරමින් කාදිම මගහැරී ගිය පන්දුවක් යොමු කළේ නිවැරදි ඉලක්කය සහ පතිතය ලබා ගත්තා. පිටිකරුවාගේ පිටින් ආක්‍රමණය කරමින් අපූර්ව පන්දුවක් මුදවා හැරියේ ಭಾರತಿ තමන් පළමු පන්දුව තුල සිදු කළ වර්ධිතා ඉක්මනින් නිවැරදි කර ගනිමින් තිබෙන බව බැලු බැල්මට පේන්න තිබෙනවා. හිතවතුනි ප්‍රථම පන්දුව තුල අශාන්ත ලෙෆා විශාල පහරක් කෙල්ල කළා. තින් අනතුරුව තමත් අපූර්ව පන්දු දෙකක් මුදවා හැරියේ මේ වමස්ස දැකුණා පිටිකරුවන් දෙදෙනා ඉදිරියේ. එවර ලොනොන් කලාපයේ තුල ලංකාවට ඩොන්ට්‍රයි පන්දු පහර අප මේ විස්තර ਵਿਚාරයේ ගෙන එන විස්තර ਵਿਚාර කට්ටාලයට අතිහෙලේ නෙල්ල කළා. එලකඩු 6ක් බවටයි පරිවර්තනය වන්නේ. තමත් හොඳින් පිටේ පූර්ණ මොහොතේ පන්දුව දවටා ගත්තා. ලොනොන් කෙනෙක්යා හුදෙක් නරඹන්නේ බවට පරිවර්තන වුණා මේ අවස්ථාවේදී. එම ලකුණු 6 සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. මුල් ලකුණු සංඛ්‍යාව කෙමෙන් විශාල ලකුණු පොළොවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අරා දෙමින් සිටිනවා. පානදුරු සුපර් පැෂන් කෙනෙක්ෙන් මේ වත්මන් සහැල්ලු පන්දු ශ්‍රේණිගත කිරීම පොයි සිස්ටම් ශ්‍රේණිගත කිරීම අනුව මේ වත්මන් ශ්‍රී ලංකාවේ අංක 1 කණ්ඩායම සහ අංක 2 හිමි කණ්ඩායම ඔබ ඉදිරියේ තරග කරමින් සිටින්නේ වැලිහේන ජිරාජ් ප්‍රාන්ත පොල්ලේ ක්‍රීඩා පිටිය තුල තියෙන වැලිහේනට මෙවැනි දෙවන්ත තරග මාලාවක් නිර්මාණය කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි යුති මෙසින කෙවින් ස්ටෙපාන් ඇතුළු තරුණ සිංහ ක්‍රීඩා සමාජයේ මේ WCC තරග මාලාව තුල මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි පන්දු ආර 2යි මේන විට 500කට සමාන ශනාලස්නින්ම කැඳවාගෙන තිබෙන්නේ මේ අපූර්ව පාන්දු යවානායිනි මේ තුන්වන පාන්දු ආරේජම කිරීම සඳහා ශනා අස්නින්ම කැඳවා ගන්නේ මේ උස්සැති පාන්දු යවානා ඕනෑම අවස්ථාවකදී තරගයක් වෙනස් කිරීමේ හැකියාව ඇති අපූර්ව කෙනෙක් සෝදානම් වනවා. සුදානම් ශනාල් කැඳවාගෙන තිබෙන්නේ මේ ත්‍රිනාත්මක අවසන් පන්දුවාරය යොමු කරන්නට right arm round the wicket ආකාරයෙන් සුදානම් එවර ලොපුල්ටස් පන්දුව ලොනොප් කලාපයේ තුල දුර්වල පන්දු රැකීමක් සිදු කළේ නියත වශයෙන්ම පන්දුව ක්‍රීඩා පිටියට ගෙනෙන්න තිබුණා. ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා. මෙවැනි අත්වැරදීම් කිසිසේත්ම සුබදායි වන්නේ නැහැ. තරග අවසාන ගනුදෙනුවේදී මේ බරපතල අවශ්‍යයක් වෙන්නට පුළුවන්.
මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි. ශනාල් දුර්වල පුටුස් පන්දුව ආක්ෂමුක්කලි කිසිද පන්දුව ක්‍රීඩා පිටියට ගෙනෙන්නට තිබුණා. මීට වඩා පන්දුව පිළිබඳ අවබෝධයකින් උඩුගුවට පිවිස්යානම් ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව. සුදානම් නැවත ශනාල් පළමු පන්දුව තුල විශාල පහරක් ඔහුට එරෙහිව එල්ල කරා. දනිතා ඉක්මනින් නැවත පැමිණි සිද්ධ කළ යුතුයි. පන්දුව උඩුගුවනේ ලනන් කලාපය තුල රුචි රන්දීල් පන්දුව යට රැක ගන්නවා. උඩුගුණ තුල සෑහෙන වේලා තිබුණු පන්දුව උඩ පන්දුවක් බවටයි පරිවර්තනය වන්නේ. ලෙෆාගේ පිටිකරණය නිමා කළා සියුම් දෝලනයක් සහිතව අපූර්ව පන්දුවක් මුදවා හරිමින් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31දී ආරම්භක කවුලේ සබඳතාවයේ බිඳ වැටෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි විකටුවයි. නායක පිටිකරු අකිල ජයලත් අපිට සම්බන්ධ වෙමින් තිබෙන්නේ. ඊට වශයෙන්ම අපූර්වයික් මේ වමතින් පිටාසුණු කෙරේක අපසුගිය අප්‍රේල් මාස 4 වන දින අප විස්තර විචාරයෙන් සම්බන්ධ වුණු කොචිකාඩේ නිවස්කෝපියන් තරග මාලාව මුදල් රුපියල් ලක්ෂයක් සමගින් දිවා රාත්‍රී තරග මාලාව ජය ගනිද්දී අවසන් පන්දු දෙකට ලකුණු 6ක් සිවි පැෂන් කෙනෙකින්ට එරෙහිව අවශ්‍යව තිබූ මොහොතක අපගේ දැස් ඉදිරිපිට මේ වමාත් පිටිකරුවා විශාල පහරක් එල්ල කරමින් තරගයේ පාරදු සුපර් පැෂන් කෙනෙකින් වෙනුවෙන් ජයගෙන ආවා. ඉතින් ඕනෑම තත්වයකදී සටන් කාමී නිමක් දියත් කිරීමේ හැකියාව ඇති කෙනෙක්යා මොහොමඩ් රිකාසි වගේම තිසර දේශාන් පිටිකන සංචිත තුල තිබේදී මේ වමාත් පිටිකරුවා පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. කිසිවත් ඔහුට එරෙහිව ඉතාමත් හොඳින් පාලනය කරන ඔහුව පිටියස්රුම් රේඛාව තුළ පරාජයට පත් කර දමන අපූර්ව පන්දුවක් මුදවා හැරියේ ශනාලස්නිම්න. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි. එක් විකට්වයි දැන් තවත් නීත්‍යානුකූල පන්දු දෙකක් ඉතිරි වී තිබෙනවා මේ පළමු ඉනිම තුළ පානදුරු සුපර් පැෂන් ඉනිම තුළ. සුදානම් නැවත සිය සීමාවේ සිට ප්‍රධාන විශේෂතුමන් පසු කරමින් හොඳ පන්දුවක් ඉතාමත් අපූර්ව පන්දුවක් මුදවා හැරියේ දැනිනි මේ අවසන් පන්දුව වෙතයි. පන්දුව යවනා යොමු කරන්න සුදානම් වන්නේ. ඉනි මේ අවසන් පන්දුව පිළිගැනීම සඳහා මොහොමඩ් රිකාස් කැඳවා ගන්න ආකාරයක් පේන තිබෙනවා දකුණු අපිරිකරුවාව. ඉතින් අකිල ජයලත් ඔහු මුහුණ දුන් පන්දු දෙක තුලම එකදු ලකුණක්වත් ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. දැන් මේ ඉනි මේ අවසන් පන්දුවට තිරණාත්මක අවසන් පන්දුව පිළිගැනීම සඳහායි සූදානම් වන්නේ. මොහොමඩ් රිකාස් කැඳවාගෙන තිබෙනවා ශනාලස් නිම්නති නොහොත් පළමු පන්දුව තුල විශාල 6 පහරක් ලබා දුන්නත් නැවත පැමිණීම හරි අපූර්වට සිදු කරමින් සිටිනවා. මේ තමයි සාර්ථක ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ. මේ තමයි වැරදි නිවැරදි කරගන්න අපූර්ව ක්‍රීඩකයෙකුගේ ලක්ෂණය. මෙවර දකුණු අපිරිකරුවාට එරෙහිව ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණෙන්නේ දකුණු තින් මදවේගී පන්දු යවනා ශනාල්. ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව. සුදානම් මොහොමඩ් රිකාස් පන්දුව පිළිගන්නට මේ සටන්කාමී දකුණු අපිරිකරුවා උත්සාහ කරයි. ඉනි මේ අවසන් පන්දුවට විශාල පහරක් එල්ල කරමින් ලකුණු පූර්ව ඉහළ නනවා ගාට මේ පන්දු යවනා වෑයම් කරයි. කඩුරු රකින්නා වෙත පන්දුව බාර කරමින් නිලකුණු පන්දුව බවට පරිවර්තනය කර ගන්නට එවර පයින් හැර යන වයිට් පන්දුව ආක්ෂමු කරානේ. එවර එල්ලීමක් කරනවා. පැති මිනිසුතුමන් දැවියාම සංඥා කරනවා. වයිට් පන්දුවක් පමණයි දුවද්දී
ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒත් ඉක්මනින් කඩුල බිඳ හෙළුවා. කවුල පිටුපස් සිටමින් තාමත් අපූර්වට කඩු රකින්නා විසින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි කඩු 2යි සමාන කඩු 3යි දැන් අකිල ජයලත් දැවි ගියා නේද වශයෙන්ම සුදාබමන අල්ෆාන් කැදවාගෙන තිබෙන්නේ ඊට මේ අවසන් පාන්දුව පිළිගැනීමට සූදානම් වනවා මේ පාන්දුවාරය තුලදී ලකුණු 7ක් ලබාගෙන තිබෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි තවත් එක් පාන්දුවක් ඉතිරිව තිබෙනවා වමාත් පිටිකරවා උත්සාහ කරයි විශාල පහරක් වෙනුවෙන් සුදානම් ශනාලස්නින්න රවුන්ද විකට් ආකාරයට මේ විස්තර විචාරක අට්ටාලය ඉදිරියෙන් පාන්දු යොමු කරාන්ට හොඳ පාන්දුවක් ඉතාමත් හොඳ පාන්දුවක් යොමු කළේ පිත්තේ යටිදාරේ ඉන්සයිඩ් එජ් එකේ දැවටන පාන්දුව ඩිෆයිනල් එක කලාපයට යද්දී එක් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගන්නවා දෙවන ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ කවුල පිටේලන සමගින් ලකුණු 33 දී ඉනිම නෙමා දකිනවා පානදුර සුපර් පැෂන් පිටිකරිනම ලකුණු 34ක ජයග්‍රහී ඉලක්කය හඹා යාම සඳහා හැකි ඉක්මනින් පිටිකරණය ආරම්භ කරගත යුතුයි හාලියල කැරබියන්ස් කිඩකින් ඒ වගේම මතක් කළ යුතුයි මේ තරග මාලාව තුළ පිටිකරණ අන්තය ලබා ගැනීමේ හැකියාවක් නැහැ පිටිකරණ අන්තය ලබා ගැනීමේ හැකියාවක් නැහැ මේ තරග මාලාව තුළ තරග සංවිධායකයින් මේ ප්‍රකාශය සිදු කර සිටින්නේ මතක් කර සිටින්නේ සියලු කණ්ඩායම් වලට ලකුණු 34ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා හම්මක පිටිකරුවා නුගල අල්ෆාන් සුදානම් අංක 99 ජර්සිය පැළඳ ක්‍රීඩා කරමින් සෑලු පන්දු කරලිය තුල දික්විජය කළ අපූර්ව යෝන් වේග පාන්දු යවානා මොහමඩ් අල්ෆාන් පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා පළමු පන්දු ආරේ යොමු කර ගන්නට දරංචේ පිටිකරණාන්තේ තාමත් හොඳ පාන්දුවක් යොමු කළේ යොකලෙන්ති වැටෙන පාන්දුව ආනේත වශයෙන් මේ ඩ්‍රෝන් මචන් සජීවීකරණය තුළ මේ පුනරුපණය තුළ ඔබට තාමත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබුණා මේ දැකුණා පිටිකරුවාගේ පාද දෙක අතරින් රිංගා යන අතිශය භයානක පාන්දුවක් යොමු කළා මේ වමතින් අත කවාකාරයෙන් මද වේගී පාන්දු යවන අල්ෆාන් සුදානවානේ සිය පාන්දුවාරේ දෙවන පාන්දුව ක්‍රියාත්මක කර ගන්නට ඒ වරාත් පෙර තත්වයේමයි මෙවර බ්ලොකෝලි පාන්දුව යොමු කළා පිටිකරුවාගේ පිත්ත යටටම කදිම පාන්දුවක් යොමු කළා ඔහුට පිත්ත ගෙනීමට කල් වේලා නැහැ තරම් වේගයෙන් පාන්දුව ඔහු වෙත පැමිණියා නියත වශයෙන් මේ පුනරූපණය සක්සුදක්සේ පැහැදිලි කරනවා හිතබතුනි මේ වන විටත් තමත් සුපැහැදිලි දවසුන් ඔබ වෙත සජීවීකරණය කරමින් සිටිනවා සඳරුවන් ප්‍රමුඛ මේ ඩ්‍රෝන් මචන් සජීවීකරුවන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට නියත වශයෙන් අපගේ ස්තුතිය ප්‍රණාමය පුද කළ යුතුමයි ඔවුන් නිදි වර්ජිතව ඊයේ රාත්‍රියේ සිට ගත යුතු කරමින් සිටින්නේ එවරත් ඉතාමත් අපූර්ව පාන්දුවක් යොමු කළේ මේ පිටිකරුවන්ගේ පිත්ත යටටම පාන්දුව යොමු කරන තියෙන ඔවුන්ට පිට ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ වේගය සහ නිවැරදි ලෙන්ත් එක භාවිතා කරනවා වමතින් අත කවාකාර පාන්දු යවානා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි තවත් ලකුණු 32ක් මෙතෙන් සිට ලබා ගත යුතුයි නීත්‍යානුකූල පාන්දු 12ක් තුලදී මේ පිටිකරුවන් දෙදෙනාගේ ක්‍රියාත්මක වීම දැන් අවශ්‍යම කරුණා බවට පරිවර්තනය වෙනවා එවර මුහුණත් කලාපය තුළ රාමනීය ලැබුණු ඩ්‍රයිව් පහවයි කෙල්ල කළ මෙවර අගලකින් දෙකකින් අර ලෙන්ත් එක වෙනස් වුණා. ඉතින් ෂොට් එකට පාන්දුවක් යොමු කළා. කළ වර්ධන දඩුවම් ලැබුවා. හේදී තයික්මනින් මේ දකුණා පිටිකරුවා මුහුණත් කලාපය හරහා පිත්තේ මීරිතම ස්ථානයක පාන්දුව දවටා ගනිමින් ඒ ලකුණු 6ක් බවට
පරිවර්තනය කර ගන්නවා. ඉතාමත් අපූර්ව ප්‍රොටෝන් ට්‍රයි පන්දු පහරයි එල්ල කළේ. ලකුණු 6ක් බවට පරිවර්තනය සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 බවට වැඩි කරගෙන තිබෙනවා. ප්‍රථම පන්දු වාරයේ අවසන් පන්දුව යොමු කරන්නටයි සූදානම් වන්නේ. පන්දු 4ක් ලකුණු 8ක් ලබා දෙමින් යොමු කර තිබෙනවා මෙස්සින් අල්ෆාන්. එවර දර්ශනීය පොයික් දකුණු අපිදිකරුවා ධනංජයගේ පිට වැලහෙන ජිරාජ් පාන්දු පොළ ක්‍රීඩා පිටියේදී ශබ්ද නගමින් තිබෙනවා හිතවතුනි. ඉතාමත් අපූර්ව පහරවල් දෙකක් එල්ල කළේ මෙස්සින්න දැකුණාත් පහරාත්මක පිතිකරුවා විසින් එම ලකුණු 6 සමගින් මොල්ල පිතිකරණාන්තය තුල දැන් නිලන්ත කටයුතු කරානේ. ලෝනෝ අප්ඩි මිඩුකඩ ස්කාලේ කවුකෝන සහ ඩිප් තර්න්මෑන් හි පාන්දු රකිනාන් රඳවා ගනිමින් ඒවර කෙටි පාන්දු ආක්ෂේප කළේ තාය ඉහළ ඉපලීමක් තිබුණා. මේ කෙටි පාන්දුව තුළ පුල් කිරීමකට උත්සාහ කළත් පන්දු වෙන මාර්ගය අවබෝධයක් තිබුණේ නැහැ දකුණු අපිදිකරුවාට. නීත වශයෙන්ම අවසන් තප්පරයේදී දෙකේදී ඇස ඉවතට ගත්තා හිතවතුනි. ඉතින් මේ තත්ත්වය තුළ අනවබෝධයෙන් පිටගෙන ආකාරයක් පේන තිබුණේ. දැන් පන්දු 9යි ලකුණු 20ක් අවශ්‍යයි මෙතෙන් සිරිතරගේ ජයග්‍රහණය සඳහා. පන්දුවත් පිටත් අතර දුවන්ද සටනක් නිර්මාණය වී තිබෙනවා මේ වැලිහේන ජිරාජ් පාන්දු පොළේ ක්‍රීඩා පිටිය තුළ. දකුණු තිර මාධවයගෙන් පන්දු යවන්න අහිදී යොමු කරන පන්දුව පිටේ ටොපේච්ගේ රැවටෙන්නේ. පන්දු යවන්න මිල්න පියෂාන් පළොට්ටු එකේදී තමන්ගේ වම් අත පැත්තට දිවෙමින් තනතිරු ආසන්නයේ මතම් ෂොට් එක්ස්ට්‍රා කවර් කලාපයේදී පන්දුව තද කර ගන්නවා තම විශාල දෑත් අතර. ඒ සමගින් මේ ප්‍රහාරාත්මක දකුණ අපිදිකරුවා නිලන්තගේ නිමා කළා. තා හොඳ පන්දු ආක්ෂේප කරමින් මේ දෙවන පන්දුවාට තුළ නැවතත් තරගයට අවතීර්ණ වෙමින් තිබෙනවා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. දැන් පන්දු 8යි ලකුණු 20යි. තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා සුදානම් දාංශය හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක් මුදවා හැරී තින් කෙමෙන් නැවතත් තරගය වෙනස් කර ගනිමින් තිබෙනවා. දැන් පන්දු යවන අන්තය තුල ඉස්සංක මදුස්සංක කටයුතු කරානේ තින් පිටිකරන අන්තය තුල දාංශය සම්බන්ධ වී තිබෙන්නේ. ඉතා හොඳ පන්දුවක් පන්නා දැමුවා පිටින් ආක්‍රමණය කරමින්. සුදානම් මිලින මේ පළදායි පන්දුවාරයක් යොමු කරන කෙනෙක් ඉතාම සුපිරි ගානේ පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. පළමු පන්දුවාරය තුළ ලකුණු 14ක් අල්ෆාන්ට එරෙහිව ලබා ගත්තා. කිසිවතත් මේ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුව ක්‍රියාත්මක වන්නට තිබියදී කඩුල්ලක් සමගින් එක් ලකුණකට මේ පන්දු 4 යොමු කර තිබෙනවා. දැන් පිටිකරන අන්තය තුළ ඉස්සෙන්ක මදුසංක කටයුතු කරානේ හිතවතුනි මේ ප්‍රහාරාත්මක දකුණ අපිදිකරුවා. තාමත් හොඳින් විශාල 6 පහරවල් දෙකක් සමගින් ඉනිම ක්‍රියාත්මක කරගෙන තිබෙන්නේ. ඌට අනිකුත් අන්තයෙන් සහායක් ලැබී නෑ මේ වනතෙක්. මෙවැනි තරඟ දහස් ගණනක් ක්‍රීඩා කරමින් සෑලු පන්දු කරලි තුල කදිමට තෙම්පරාදු වී ඇති අයෙක් මේ දකුණු අපිදිකරුවා ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සෑලු පන්දු කරලි දීර්ඝ කාලයක් කදිම දස්කම් දක්වමින් සිටින ඉස්සංක මදුසංක පිටිකරණාන්තේ එවර පිටේ ටොපේච්ගේ මනතා මිහල කෙරවරක දැවටෙන පන්දුව කඩුරු රකිමින් සිටින ධනුෂ්ක සම්පාර රැක ගනිද්දී මේ මැජික් පන්දු වාරයේ නිමා කළේ මෙන්න පේෂාන් තමන්ගේ කණ්ඩායමෙන් ගිලිහෙමින් තිබූ තරගයේ නැවතත් පෙරලා තම කණ්ඩායම වෙත රැගෙන එන අතිශය සාර්ථක පන්දු වාරයේ නිමා කළා. එක් ලකුණකට කඩු දෙකක් අත්කරගත්තා මේ පන්දු වාරයේ තුලදී. නීත වශයෙන්ම දකුණු අපිදිකරුවන් දෙදෙනා ආගේ ඉනිම නිමා කර දැමුවා. ඉස්සංක මදුසංකගේ සහ නිලන්තගේ ඉනිම නිමා කළා.
එවර වයිට් පන්දුවක් පිටේ ඉන්නට ඇතින් වයිට් පන්දුවක් ක්ෂමුක් කළේ ආයේ මතරේක ලකුණ සමගින් දැන් මුල් ලකුණු 10 බවට වැඩි කර ගන්නවා. ගයන් දිස්නක අධිකාරම් කැදවාගෙන තිබෙන්නේ මේ නිමේ තීරණාත්මක අවසන් පන්දුව ආරේෂ්‍යමු කරන අයටම ඕද විකට් ආකාරයෙන් සුදානම් වනවා. එවර පුල් කිරීම ඩිෆයිලේ කලාපයේ තුල ඒ ලකුණු නිපාන්දු ආක්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් නිපාන්දු සයින්ට් වහන් කර තිබෙන 3 මිනිස්සු තීරණ අවසන් තීරණය ලෙස පිළිගෙන කටයුතු කරමු. නිපාන්දුවක් සමගින් ලකුණු 6ක් එකතුව ලකුණු 7ක් මේ සංසිද්ධිය තුලදී අත්කර ගත්තා. හිතවතුනි මේ නියත වශයෙන් මතිරේක වාසියක් තමත් මේ පන්දුවාරේ එකතු පන්දුවක්වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ලකුණු 8ක් එකතු කරගෙන තිබෙනවා. මේ පන්දුව එකතු නීති අනුකූල පන්දුවක්වත් නෙවෙයි. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 23යි. දැන් පන්දු 5ක් තුලදී ලකුණු 11ක් පමණ අවශ්‍ය වන්නේ. ග්‍රෑන්ඩ් දිස්නෙක අධිකාරම් විශාල පීඩනයකින් පෙළෙන බව ශරීර දේහ ලක්ෂණ වලින් පේන්න තිබෙනවා. හිතවතුනි කෙසේ වෙතත් කිසිදු ආකාරයකින් සටනත් නොහරින අයෙකු නොවේ. මේ සින්න සටන් කාමී පන්දු යවානා සුදානවනේ ග්‍රෑන්ඩ් දිස්නෙක දනච්චි හමුවේ පන්දු යොමු කරන්නට මේ සටන් කාමී පිතිකරුවෙකු සහ අධිෂ්ඨානශීලී පන්දු යවන්නෙකු අතර ද්වන්ද සරණා කියලා පිටිය තුල ඇවලී තිබෙන්නේ. ඒවර තියුණු පාන්දුව ආක්ෂේප කරනවා. පිටේ ආක්‍රමණය කරමින් පිතිකරුවාව පරාජයට පත් කරන අපූර්ව පන්දුවක් මුදවා හැරියේ. දැන් පන්දු 4යි ලකුණු 11යි. තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ තාමත් තියුණු තරගයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. මේ වත්මන් ශ්‍රී ලංකේ සැහැල්ලු පන්දු ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානයේ සහ අංක 2 ස්ථානයේ වැජබෙන මේ සටන් කාමී කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසී තිබෙනවා වැලිහේනේදී. තීරණාත්මක තුන්වන පන්දුව යොමු කර ගන්නටයි සුදානම් සමාන දෙවන පන්දුව මේ තුන්වන පන්දුව ආරේ ප්‍රධාන විශ්තුවන් පසු කරමින් ලොපුල්ටස් පන්දුවක් පාදේ හරහා පන්දුව යමුනේ ඩිෆයිල් එක්ස තරමාග්නි බැකඩි ස්ක්වාලේ කලාපය තුල පන්දුව අතහැර දැමුවා. ඩිපිස්කෝලේ කලාපේ පන්දුරකින්න දිගු පියවර සංඛ්‍යාවක් දිවෙමින් අකිල ජයලට හැකියාව ලැබුණේ නැහැ. පන්දුව අතර ගෙන ගන්නට ඉතාමත් අපරීක්ෂාකාරී පන්දුරකීමක් සිදු වුණේ. අනිත් වශයෙන් පන්දුව අතර කරගත්තා නම් තත්ත්වය මීට වඩා වාසිදායක වෙන්න තිබුණා. සුපර් පැෂන් කෙරකින දැන් තරංගයේ දෙපිලටම දෝලණය වෙමින් යන අපූර්ව තරංගයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන තීරණාත්මක තරංගයක් තරග කරමින් සිටින්නේ. දැන් පන්දු 3යි තවත් ලකුණු 7ක් අවශ්‍යයි මේ අවසන් පන්දු 3 තුලදී. තරගය ඉතාම අතුණුසුම් වෙමින් තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය දැන් කෙමෙන් මේ තරගයට වැඩි වෙමින් තිබෙනවා. තීරණාත්මක තරගයේ තුල මේ අලුයම ගිනියම් වෙමින් තිබෙන ආකාරයක් පේන්න තිබෙනවා. මේ විට 700කට අසන්න සංඛ්‍යාවක් නිදි වර්ජිතව මේ තරගයේ නරඹමින් සිටිනවා. හිතවතුනි දෙස් විදේශයන්හි සිට මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ආදරය කරන බොහෝ පිරිසක් අද දිනේදී එම නැත්නම් මේ 10 වන ඉරිදා දිනේදී ආරම්භ කරගත් WCC Challenge Trophy තරග මාලාව ශ්‍රී ලංකාවේ
අතිශය ජනප්‍රියතාවයට පත්ව තිබෙන බව සඳහන් කරන්නට මීට වඩා අටුවා ටිකා තිප්පණි අවශ්‍ය වන්නේ නැහැ හිතවතුනි. සුදානම් ග්‍රාන් දිස්නක ඕද විකට් ආකාරයෙන් එවර පන්දු පහර එල්ල කරනවා. ඩිපිස්ක්වාලේ කලාපය තුල පන්දු රැගෙන බාර කරද්දී එක් ලකුණයි. බොබට දෙවන ලකුණ වෙනුත් දැන් උත්සාහ කරන ආකාරය පේන තිබෙන්නේ. එක් ලකුණක් පමණයි දෙවන ලකුණ දුවාන්ට ආදී දැවී යනවා. පන්දු යවන අන්තයේ තුල කිසිවෙත අද්දරංච පිටිකරණ ඉනිම ලබා ගන්නවා. පිටිකරණ අන්තය ලබා ගන්නවා. දැන් පන්දු 2යි ලකුණු 6යි විශාල පහරක අවශ්‍යතාවයක් තිබෙනවා. මේ තේනාත්මක පන්දු 2 තුල එක් පන්දුවක් කෙනා පිටියෙන් එපිටට යොමු කරන යුතුයමයි මේ තරගයේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගන්නට නම්. පන්දු 2යි ලකුණු 6යි පිටත් පන්දුවත් අතර ද්වන්ද සරණක් නිර්මාණය වෙමින් පවතින්නේ. මේ පිටිකරුවාට හැකියාව ලැබෙවිද විශාල පාර එල්ල කරමින් තරගයේ ජයග්‍රහණයක් කරාගෙන යාට එහෙම නැත්නම් මේ පන්දු යවන ගාන් දිස්නික අධිකාරම්ට හැකියාව ලැබෙවිද මේ පන්දු දෙක තුල විශාල පහර ලබා නොදී පිටිකරුවන් පාලනය කර ගන්නට තාමත් තියුණු තත්වයක් හදවත් වැඩි වේගයකින් ගැහෙන තත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මේ වැලිහෙන කිඩා පිටිය තුලදී. එවර ඉතා හොඳ පන්දුවක් මුදවා හැරියේ අපූර්ව පන්දුවක් යොමු කළා. දැන් සියල්ල අවසන් පන්දුවල පැමිණ තිබෙන්නේ ආදරණීය තරග නරඹන්නනේ. එක් පන්දුවයි ලකුණු 6යි. හාලියල කැරබියන්ස් කිඩකින් ඉදිරි තරග වටයක් සදා සුස්කම් ලබා සිටීම නැත්නම් පාරදර සුපර් පැෂන් කිඩකින් මේ තරගයේ ජය ගනිමින් ඉදිරි තරග වටයක් කරා පියමාන් කරාවිද යන පැනේට විසඳුම් හොයන අතිශය තීරණාත්මක අවසන් පන්දුව යොමු කිරීමට සූදානම්වන්නේ ලොනන් ඩිමිඩිකට් ස්කාලේ කවුකෝන ඒ වගේම අතරමාක ඩිපෙක්සා කවර් කලාපයට වන්නට පන්දුරා කිරීමෙන් රඳවා ගනිමින් සූදානම්වන්නේ මේ තීරණාත්මක අවසන් පන්දුව මුදවා හැරෙන්නට රටම ඕවර් ද විකට් ආකාරයෙන් පාරෙල්ල කලා දරංජය ඩිබකොඩි ස්කෝලේ කලාපෙට ඉහලින් විශාල පාරෙල්ල කරමින් මෙසින ජනක පිරිස් මහත්මා ප්‍රමුඛ පාරදුර සුපර් පැෂන් කිරකින්ගේ ක්‍රීඩා පිටිය තුල පරාජිත පත් කර දැම්වා. ඉතින් ඔවුන්ගේ ගමන් මළු අහුරා ගන්නට දැන් සිදුව තිබෙනවා. හිතවතුනි ඉතා දුර්වල පන්දුවක් පිටට යොමු කළේ ලැබුණු අවස්ථාවේ නුපුරම ප්‍රයෝජනය ගත්තා නොපතිත පුල්ටස් පන්දුවට අකාර්ෂණීය පන්දු පහරයි කෙල්ල කරමින් ලකුණු 6 අත් කර ගනිමින් පාරදුර සුපර් පැෂන් කිඩකින්ට අමීරි පරාජයක් අත් කර දුන්නා. කලකට අමතක නොවන අවසන් පන්දුවේ අපූර්ව තරගයක් ජයගත්තා ප්‍රේම් කුමාර් මහත්මයාගේ කළමනාකාරීත්වයෙන් යුතු හාලියල කැරබියන්ස් ක්‍රීඩා සමාජයේ මේ ද්වන්ත සන්නකීන අනතුරුව අවසන් පන්දුව වෙත යන තීරණාත්මක තරගයක් නිමා වුණේ. ඉතින් දැන් මේ විස්තර විචාරක අසුනේ වෙනසක් සිදු කර ගනිමින් වෙනස් බොලොඥා කණ්ඩායම සහ සුපර් එක්ස්පර්ට් කිරකින් තරගයේ ආරම්භය සමගින් මේ මැත වකවානු ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වගේ